හෙලා යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට? ඉතින් 12 වෙනිදා වෙද්දී මයි හස්බන්ඩ්ුයි දෙන්න මැරි කරලා අවුරුදු 2ක් වෙනවා. ඉතින් අවුරුදු 2ක් වුණාට මම පළවෙනි වතාවට තමයි එයාත් එක්ක මේ විදිහට ඉඳලා ඇනිවර්සරි එක සමරන්න හිතාගත්තේ. ඉතින් පළවෙනි පාර ඇනිවර්සරි සමරනකොට එයා මෙහෙට ඇවිල්ලා හිටියේ. මම තනියම හිටියේ ගෙදර ලංකාවේ. එතකොට ඉතින් මම තනියම තමයි ඒක සමරවුවේ. ඔන්න ඔය හේතුව හින්දාම මට හිතුණ චූටියට හරි කමක් නැහැ අපි දෙන්නට සතුටු වෙන විදිහේ චූටි දෙයක් මොනවා හරි ගෙදර ලෑස්ති කරා නම් හොඳයි කියලා. ඒ හින්දා මුලින්ම මම ආවා හස්බන්ඩ්ට මල් පුකුරක් ගන්න කියලා. ඉතින් මෙතන හරි ලස්සන මල් තියෙනවා. මේ ආච්චි අම්මත් හරිම හොඳයි. එයා මගෙන් අහනවා හැපි ඩේද කියලා. මං කෝ ඔව් කියලා. ඉතින් එයා දැන් මට ලස්සන මල් ಜಾති පෙන්නනවා මෙතන තියෙනවා. ඉතින් කෝක ගන්නද කියලා හිතා ගන්න බැරි වුණා ඒ වෙලේ. පස්සේ මට හිතුණා මේ වගේ දවස් වලට ඉතින් වෙන වෙන මල් ಜಾති දෙනවට වැඩිය රෝස මල්ම දෙන එක හොඳයිනේ කියලා මම රෝස මල් පොකුරක් තමයි තෝරගත්තේ. ඔන්න ඉතින් මම මල් පොකුරත් අරගෙන කෙලින්ම ආවේ කේක් එකක් ගන්න. ඉතින් පොඩි සයිස් එකෙන් කේක් එකක් තමයි මං ගන්න. මොකද අපි දෙන්න විතරනේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඉතින් මේකත් අරගෙන කෙලින්ම ගෙදර දුවන්න ඕන. මොකද දැන් හස්බන්ඩ් එන වෙලාවත් ටික ටික ලං වෙන හින්දා. ඔන්න උයලා පිහලා ඉවර වෙලා ඔක්කොම වැඩ ටිකත් ඉවර කරගෙන මම දැන් මේ ඉටිපන්දන් ටික පත්තු කරගන්න හදන්නේ. මොකද දැන් එයා එන වෙලාව. ඉතින් ඒ නිසා මම හිතුවා ඉක්මනට මේ ටික පත්තු කරගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඔයාලා බලන්නකෝ මගේ ඩෙකොරේෂන් කොහොමද කියලා. ලස්සනයි නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. Happy anniversary! Thank you. Mangala make it. මං හිත කවුරු එනවා කිය. ආයි. Enjoy. That's nice. දැන් ලස්සන බලන්න. Listen. Cake එක ගේනවා. Happy anniversary. අවුරුදු දෙකක් පුරාවට හිටියට thank you. ඔන්න ඉතින් මම හස්බන්ඩ් දීපු චූටි සර්ප්‍රයිස් එකෙන් පස්සේ ඔන්න එයා මට දීපු ලොකු සර්ප්‍රයිස් එක බලන්නකෝ. ඉතින් මේක මම ඇත්තටම හිතුවේවත් නැති තෑග්ගක්.
ඔන්න ඔයාලා බලන්නකො මොකද්ද මට හම්බුනේ කියලා. ඉතින් ටික කාලෙක ඉඳන් මගේ හිතේ තිබ්බ ආසාවක් තමයි මට කැමරාවක් ගන්න එක. ඉතින් මම හිතාගෙන හිටියේ මම එකතු කරන සල්ලි වලින් කැමරාවක් ගන්නවා කියලා. මොකද මට හිතුණා හස්බන්ඩ් කරදර කරන්න හොඳ නැහැ කියලා. මට ඕන හැමදේම ඉල්ලලා. ඉතින් එයා මගේ වියදමට දෙනවනේ සල්ලි. ඉතින් මට හිතුණා එකෙන් අනවශ්‍ය වියදම් අයින් කරලා අවශ්‍ය දෙයට පමණක් වියදම් කරලා ඒකෙන් ඉතුරු වෙන මුදල් වලින් මම කැමරාවක් ගන්නවා කියලා. ඉතින් එහෙම හිතන් හිටියට මොන්න ඉතින් බලන්නකෝ මෙයා මට මම හිතාගෙන හිටපු කැමරාවටත් වැඩිය හොඳ කැමරාවක් තමයි මට අරගෙන දුන්නේ. ඉතින් මට හිතා ගන්න බැරි වුණා ඇත්තටම හීනයක් වගේ. ඉතින් එයාට ගොඩාක් ස්තුතියි කියනවා. ඉතින් මගේ හීනෙත් හැබෑ කරාට මෙතනින් එහාට මම ඉතින් මේ කැමරාව ගැන තව විස්තර හොඳට ඉගෙනගෙන මේකෙන් වීඩියෝ කරන්න ඉතින් හිතාගෙන ඉන්නවා. ඔය විදිහට තමයි මගේ ඇනිවර්සරි gift එක ලැබුණේ. යාළුවනේ ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට ඒ වගේම subscribe කරනවට. ඉතින් දිගට මගේ වීඩියෝ බලන්නත් කියලා කියන ගමන් ඔන්න ඉතින් මම අදට ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.